තාක්ෂණය කියන්නේ මානව ශිෂ්ටාචාරයේ දැවැන්තම ජයග්‍රහණය. හැබැයි ඒ හැම ජයග්‍රහණයක් පිටුපසම තියෙන්නේ මිනිසුන්ගේ ගණනය කිරීම. එකම එක කුඩා අත්වැරදීමකින් බිලියන ගණනකගේ දේපල විනාශ කරපු මිනිස් ජීවිත දහස් ගණනක් බිලිගත් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තියෙනවා. අද අපේ channel එකෙන් කතා කරන්නේ තාක්ෂණික ලෝකය උඩු යටිකුරු කළ දරුණුතම වැරදීම් 10ක් ගැනයි. මේක NASA ආයතනයේ කණ්ඩායම් දෙකක් මිනුම් ඒකක පාවිච්චි කිරීමේදී සිද්ධ වෙච්ච වැරැද්දක්. එක් කණ්ඩායමක් මීටර් පාවිච්චි කරද්දී අනෙක් කණ්ඩායම පාවිච්චි කරේ අඟල්. මේ නිසා ඩොලර් මිලියන 125ක් වටිනා යානය අඟහරු මතදී අතුරුදහන් වුණා. මෘදුකාංගයක තිබුණු එකම එක වැරදි කේතයක් නිසා විනාඩි 45ක් ඇතුළත මේ සමාගමට අහිමි වූ මුදල ඩොලර් මිලියන 440ක්. අවසානයේදී සමාගම බංකොලොත් වෙලා විකුණන්න පවා සිද්ධ වුණා. ලෝකේ බලවත්ම රොකට්ටුවක් ලෙස සැලකුණු මේ ගුවන් යානය ගුවන්ගත කරලා තත්පර 37කින් පුපුරලා ගියා. හේතුව උනේ පරිගණක දත්ත ගබඩා කිරීමේ සිද්ධ වෙච්ච කුඩා ගණිතමය වරදක්. පාඩුව ඩොලර් මිලියන 370ක්. ගල්ෆ් යුද්ධයේ අතරතුර ඇමරිකානු මිසයිල පද්ධතියේ ඔරලෝසුවේ තත්පරයකින් ඉතා කුඩා කොටසක ප්‍රමාදයක් ඇති වුණා. මේ හේතුවෙන් ඒ කියන්නේ අර සිද්ධ වෙච්ච ප්‍රමාදය නිසා මිසයිලයේ ඉලක්කය මගහැරිලා සොල්දාදුවන් 28 දෙනෙක් මිය ගියා. පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන යන්ත්‍රයක ඇතිවෙච්ච මෘදුකාංග දෝෂයක් නිසා රෝගීන්ට අවශ්‍ය ප්‍රමාණයට වඩා 100 ගුණයක විකිරණ එයින් පිට වුණා. මේ නිසා රෝගීන් කිහිප දෙනෙකුට ජීවිත අහිමි වෙලා ගියා. ඉන්ටල් සමාගම නිකුත් කළ පෙන්ටියම් ප්‍රොසෙසර් වල ගණිතමය බෙදීම් කිරීමේදී දශම ස්ථානවල සුළු වරදක් තිබ්බා. මේ නිසා සමාගමට ප්‍රොසෙසර් මිලියන ගණනක් ආපසු කැඳවීමටත් ඒ විතරකුත් නෙවෙයි ඩොලර් මිලියන 475ක පමණ පාඩුවක් දරන්නත් වුණා. පැරණි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමේදී මතකය ඉතිරි කර ගැනීම සඳහා වර්ෂය සටහන් කළේ අග ඉලක්කම් දෙකෙන්. වර්ෂ 1999 අවසානයේදී ලෝකයම භීතියටපත් උනේ 2000 වසර උදාවන විට පරිගණකයමය 0.2ක් ලෙස හඳුනා ගනිමි කියලා. විශේෂඥයින් පරිගණකය ඒ 2000 වසර ලෙස නෙවෙයි 1900 වසර ලෙස වටහා ගනිවි කියලා තමයි ඔවුන් බිය වුණේ. මෙය වළක්වා ගන්න ලෝකයේ පුරා රටවල් ඩොලර් බිලියන 300කට වඩා වැඩි මුදලක් වියදම් කළා. සේවකයෙකු විසින් අත්වැරදීමකින් ටයිප් කරන ලද එකම එක විධානයක් ඒ කියන්නේ කමාන්ඩ් එකක් නිසා ඇමසන් සමාගමේ දැවැන්ත සර්වර් පද්ධතියක් පැය කිහිපයකට අක්‍රිය වුණා. මේ හේතුවෙන් ලෝකේ ප්‍රකට වෙබ් අඩවි දහස් ගණනක් බිඳ වැටුණා. ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානයක පරිගණක පද්ධතියකට ඇතුළු වූ වෛරසයක් නිසා එහි යන්ත්‍ර සූත්‍ර ස්වයංක්‍රීයවම විනාශ වෙලා ගියා. මෙය ඩිජිටල් ආයුධයක් භෞතික දේපල විනාශ කිරීමට යොදාගත් ලෝව පළමු අවස්ථාව. චර්නොබිල් න්‍යෂ්ටික අනතුරට ප්‍රධානතම හේතුවක් වුණේ එහි පාලන පද්ධතියේ තිබ්බ තාක්ෂණික සැලසුම් දෝෂයක් සහ වැරදි පරීක්ෂණ ක්‍රමවේදයක්. මේ හේතුවෙන් සිද්ධ වෙච්ච හානිය අදටත් ලෝකය අත්විඳිනවා. මේ හැම සිදුවීමකින්ම පෙනෙන්නේ තාක්ෂණය කොයිතරම් බලවත් වුණත් ඒ පිටුපස ඉන්න මිනිසාගේ අවධානය තමයි ඊටාම වැදගත් කියලා. මේ වැරදීම් 10න් ඔයාව වැඩියෙන්ම පුදුම කළේ මොකක්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ තොරතුරු තවත් දැනගන්න අපේ channel එක අදම subscribe කරන්න.
ලබන සතියේත් හමුවෙමු. ඔයාලට සුබ දවසක්.